Hello brothers, welcome to another video. ඉතින් මං අද ගෙනල්ලා තින්නේ GTA V Enhanced Edition එක. රෑ වෙලා ඉන්නවා මේ ඇවිල්ලා මේ GTA V online version එක. ඒ කියන්නේ මේ මගේ single player mode එක මං ගහලා නැහැ මේකේ. ඒතර මම online එක තමයි play කරන්නේ. ඒතර මේ ඉන්න මගේ character එක එතකොට මෙයාට දැන් අවුරුදු අවුරුදු බර ගණක් වෙනවා කොහොමද? අවුරුදු 4ක් 3ක් ඉතින් මේ මම ඉන්න ලෙවල් 160 දැන් ඇත්තටම කිව්වොත් මම මේ මගේ ලෙගසි මොඩ් එක තිබුණේ ඒකෙන් මේකට මයිග්‍රේට් කරගන්න ඕන account එක. එතකොට account එක මයිග්‍රේට් කරාට පස්සේ මේ මොකවත් නෑ මගේ අතේ මේ දුවක්කු ගන්ස් තියෙනවා. මේක බුලට් එකක් වත් නෑ. මොකවත් නෑ සල්ලි නෑ අතේ සල්ලි නෑ කියන්නේ මේ බැංක් එකේ තිබ්බ ටික තියෙනවා අතේ තිබ්බ ටික නෑ මොනවා වෙලාද කවුරු උත්තලාද මන් දන්නේ ඉතින් මම මේ හෙන කොහෙද මේ ඉන්නේ මම දබ කැලේ සතෙක් ඉන්නවා බෑනේ මුකුත් නෑනේ බලමු පොඩ්ඩක් ඉතින් මම දඩ කැලේ ඉන්නේ මේ මගේ එළු ඇඳුමක් තියෙනවා දිලිසනවා පොඩ්ඩක් අනාරෝගියා ඉතින් මේ උන් ඔය එකපාරට මැප් එකට වැටුණා බලමු අපි මොකද්ද කරන්න කියලා මෙතන මගේ බයික් එකක් තියෙනවා මගේ බයික් එක. එතකොට මේකේ මේ පොඩක් ග්‍රැෆික්ස් ටිකක් තියෙනවා මේ කලින් ගේම් එකට වඩා. එතකොට RTX සපෝට් කරනවා ඒ ටික තියෙනවා. කොහොම මගේ බයික් එක අපි යන් අපේ ගෙදරට ඉස්සරම යන් අපේ ගෙදරට මොකද මේ දබ කැලේ ඉන්නේ මුකුත් නැහැ ගැහුවොත් එහෙම මෙන්න කෝ අපේ ගෙදර මම මේ ටිකක් ගහලා අමෙතින් අපේ ගෙදර තෙන්ට යන්න ඕනේ අවුල නැහැ ඉච්චර දුරක් නැහැ මම හිතන්නේ කොහමගේ බාන්නේ මෙන්න තියෙනවා මේකට කියන්නේ ඔප්‍රෙසර් මාක් 2 එලා කෙලිම උඩින් යන්නේ okay ඔන්න ජෙට් බූස්ට් තියෙනවා දුම දානවා මේක මේ ඇත්තටම ඉස්සර ගේම් එකට වඩා මේ ස්මෝක් එකේම ක්වොලිටි ඒක තේරෙනවා මේ ෆයර් කරන්නත් පුළුවන් ඔය ඉතින් අම්මෝ පොලිසියෙන් අවුස්සුනොත් මොකවත් අතෙත් නෑ ඉතින් ළමයි අපි මේකේ යන්නේ නැතුව මේ වාහනයක යම් බලන්න මේක මොකද තිබ්බයි ඉතින් මට මතක විදිහට අපිට වාහන ගන්න බුල මගේ වාහන ඕල්ලයක් දීලා ළඟක මගේ වාහනේ එන්න ඕනේ එන්න තියෙනවා බඩු පොඩ්ඩක් ඉන්න දුමු ටෝච් එකකුත් මේ මොබයිල් එක අන්න තියෙනවා මගේ බාණ්ඩේ කොහොමද රේන්ජ් එක කොහොමද හදලා තියෙන්නේ ඉතින් සුපිරියටම ඒක මොකක්ද කියලා මම දන්නේ නැහැ හදලා තියෙන්නේ නෝ මේකේ මේ අපිට පොඩි වැඩ කෑලි වගේක් පුළුවන් මේ මේක රිමෝට් ෆන්ක්ෂන් එන්ජින් එක ඔන්න දරුවා ඔන් කරා කොහමද වඩු නෙට් ලයිට් ඔන් කරනවා කොහමද නියෝන් ලයිට් ඔන්න බඩු ටික ඔන් කරලා තියෙන්නේ කොහමද වඩු මතක නෑ මොකවත් කරන්න ඔය දින බඩු මෙතන අපි ලයිට් ටිකක් ගහලා තිනවා මේ පිටිපස්ස නම් ගති මේකනේ අපි වැඩි වෙලා යන්න දුව ඔන්නෝම තමයි මේක ඇතුලේ තියෙන්නේ වොයිස් ඉතින් මියුසික් නම් මඩ පාන ඉතින් අපිට යන්න දෙන අනිත් පැත්තට හරිද ඒක හප්ප ගන්න ඒකයි යනවා
ඉතින් බොයිස් අපි අපේ ගෑරේජ් එකට ගිහිල්ලා බලමු කොයි වගේ මට මතක නැහැ තියෙන වාහන ටිකවත් ඔක්කොම තියෙනවද දන්නෙත් නැහැ. සුපිරි වාහන ටිකක් තියෙනවා. කොල්ලා අවුරුද්දකින් ගෙදර යන්නේ. අවුරුද්දකින් නෙමෙයි අවුරුද්දකින් විතර වගේ තමයි. මොකද අවුරුද්දක් විතර මේක ප්ලේ කරේ නැහැ. යන ගමන් මේ කඩේකට යන්න ඕනේ මේ කඩේකට යන්න ඕනේ මොනවද ඇමෝ ටිකක් ගන්න. මගේ අද අම්මට මොකවත් නැහැ. ඌරු නෑ වොයිස්. මෙහෙම ගන්න බෑ. මෙහෙම ගමු. අලුත් මිෂන් ටිකක් ඇවිල්ලා දිනවා. අපි ගහලා බලමු. මේ ගහන්න කලින් මේ ගෙදරට යන්න ඕනේ. ඉස්සරම කොළඹ ගාලේ මේ බුලට් ටිකක් අරන් යමුකෝ. අපිට ඇමෝ ඩ්‍රොප් එකක් නම් ගන්න පුළුවන්. එනකොට මේ ළඟ ගන්න කඩයක් තියෙනවා. මේකෙන් අරගෙන යමු. අම්මට වෙන උන්දා හොඳයි ඉතින්. ඇත්ත ජීවිතේ. මාන මෙයාගේ ලස්සන මේවා තමයි සුදු නෝන. මේක මම හිතන්නේ ගන්න අරන් ගියොත් මේක ඇතුළට මට මතක නෑ ගහනවද ඔය දරුවෝ. කොහොමද වයිස් මට ඇමෝ ඕනේ. පිස්ටල් නේ. අපෝ මෙහෙම ඇමෝ ගන්නනේ. extended clip ammunition employee of the month 3 times right here. බොයිස් බලමු දැනට කොහොමද තියෙන්නේ කියලා. අපි සෙල්ෆි ගන්න පුළුවන් මම හිතන්නේ. කොහොමද සෙල්ෆි කැමරා ඉදින් වඩු. ඉන්නේ කොහොමද? හරි. එන්හාන්ස් එඩිෂන් මම ගෙනාවේ මේක මොන වගේද බලන්න ආසයි තුනා බලමු අපේ කොල්ලෝ ටික ගනි ගත්තොත් අරන් ගෙනාව තියෙනවා මොනත් ගහන්න පුළුවන් වෙයි. මට බලන්න වෙනවා බුලට් තියෙද කියලා ඔක්කොම බලන්න. බුලට් තියෙන වොයිස් ෂොට් ගන්න එකට තමයි බුලට් නැත්තේ. මේකට තියෙනවා. මේකටත් තියෙනවා. ඒවට නෑ. මේකට තියෙනවා. මේකට නෑ. අම්මට තියෙන අම්මට හෙල් ෂොට් නේද? සෝරි ඔක්ක. ඉතින් අපි ඔහොමම යන් මේ අපේ ගෙදෙට්ට. ඉතින් guys මං ගේ ගාවට ආවා බලමු. මේ ළඟ තියෙන්නේ මොන මතකයි නිකන් ලාවට වගේ. මෙතනින්ද? මේ කොයින් හරි යන්න දෙනවා. මේ තියෙන බඩු. පියන් අපේ ගෙදෙට්ට. මේ කොට කාලෙකින්. අද සුපිරිම එකක් කරන් දෙන්නේ. තියෙන හොඳම එකක් කරන් දෙන්නේ. අන්න බ්‍රදර්ස් අපේ මගේ මෙතන තියෙන මිෂන් හේස්ට් ගහන්න බලමු. හේස්ට් එකක් තියෙනවද? මෙන්න බ්‍රදර් මගේ ගෙදර ඉතින් මේකේ ඉතින් කට්ටිය කාලා බීලා හිටපු තැන් මේවා. නව view එකක් තියෙනවා. එකෙන් බලන්නත් පුළුවන් නේද? ඉතින් වඩු බලමු කොහොමද වෙන්නේ කියලා. මොනවා මේකේ කවුරුත් නැද්ද මේ?
කවුරුත් නැහැ නේ. ඉතින් ඔන්න බලන්න පුළුවන් ඉතින් මේකෙන් ටීවී තියෙනවා මෙතන අපිට ඕනනම් ඉඳගන්න නැද්ද? ඔන්න ඒව බෑ ටීවී බලන්න බෑ. අපි යම් බලන්න. ඉතින් බ්‍රදර්ස් මේකේ හොඳම තැන මේක නෙමෙයි මගේ පල්ලේ තමයි හොඳම තැන. මගේ කාමරේ කොහෙද? අන්න මේ තියෙන බඩු මෙතනින් මං හිතන්නේ. මට මතකත් නෑ කො මගේ ගෙදර. වෙන්න පුතේ අපේ කාමරය. නිදා ගන්න බෑ. අපිට ඇඳුම් මාරු ගන්න බෑ. අන්න වොෂ්රූම් එක අපි මේ මොකක්ද කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔව් නෝ වැරදි දෙයක් තිබුණේ. අවුලක් නැහැ බය බොයිස් අවුලක් නේ ලොකු දෙයක් නැහැ මේකේ. හරි නෑ ඇති. අපි එකේ බලමු මගේ ඇඳුම් මොනවද තියෙන්නේ මෙතන. change cloth outfit. ඕද කිට් තියෙනවා ඈ අම්මට සින්න හිමවත් තියෙනවා. හිට්මෑන් ඔය කිට් තියෙනවා අම්මට සින්නවා ලක්ෂ හිමවත් තියෙනවා අම්මට සින්න. ඉතින් අපි මොකක් හරි එකක් අරගෙන යන්න දැන් එතන. අම්මට දින ඔය දින්නේ ඔන්න ඔය යම් බොයිස් කොහොමද? ඉතින් කෙල්ලෙක්ද කියලා හොයන්න බෑ. ඉතින් ඩයල් එකක් තමයි. හරි බොයිස් යම් මගේ වටිනම තැනට මගේ වත්කම පෙන්වන්න මං ඔයාලට යන්නේ. සිට්ටුද කරා මේ තියෙනවද දන්නේ නැහැ බඩුව. අඩු හෙල්මට් එක ශික් අම්මට මේ තියෙන්නේ ඔක්කොම නෑ බොයිස්. දෙන්නේ බඩු අයියෝ මේ මගුලක් දාගෙන අවුට්ෆිට් වඩයින බොයිස්. appearance change appearance මේවා මාරු ගන්න පුළුවන් ඈ. අපි මේ කිට්ටෙන් දැනටිමු. මොකද මේවා පෙන්වන්න බෑ හරියට. නවොයිස් ඉතින් අපේ මේක මං හයිලක්ස් කියලා තමයි හිතන් ඉන්නේ. එතන තියෙනවා මොකද්ද මන් දන්නේ. මේක මෙතන මේ ගන්න එකක් තියෙනවා මේ පේනවද ඔයාලට? ඒක පෙන්වන්න දෙන වෙන්නේ මෙතනයි මෙතනයි තියෙනවා. එතකොට මෙන්න මේක තමයි ඉතින් අන්න මේ තියෙන්නේ. මං හරි ආසයි මේ ජීප් වල ඉතින් මං තියෙනවා තියාගෙන ඉන්නවා. එන්න එතන බාණ්ඩයක් තියෙනවා. ලැම්බෝගිනියක් වගේ එකක් තියෙනවා. මේක නම් රීපද කොහෙද මේක අන්න BM එකක් වගේ එකක් තියෙනවා. ඒ වගේම ලංකාවේ කොඩිය ගහලා තියෙන්නේ බොයිස්. මොකද්ද ගන්න මෙන්න තියෙනවා Range Rover එකක්. Range Rover නේ. ඔව් මේක මේ ආමඩ්ඩා මේකට වෙඩි වදින්නේම නෑ. සුපිරියක් තමයි. ඉතින් බොයිස් මට මොකද්ද ගන්න මට හිතා ගන්න බෑ මොකද්ද ගන්න කියලා. මොකද්ද ගන්න? මේක ගන්න. නෑ මම අර මොකක් හරි ගන්න. අම්මට සිරි කොහොමද සද්දේ බොයිස්. එන්ජිම කොහමද බොයිස්? එන්ජිම හෙල වෙනවා. මම මේ පිටිපස්සේ කේජ් එකම ගාලා තින්නේ. අදින් පෙරුණාට කිසිම දෙයක් වෙන්නේ නැහැ.
මේක මේ ඕමින්ද මේ මේ ලයිට් දාන්න පුළුවන් අයියෝ කොපිරයිට් වදිද්දා මතක නෑ වොයිස් මේකේ නෑ ලයිට් දාන්න පුළුවන් මට මතක හැටියට ඔය දෙනකොට අඩේ මෙච්චර උඩ ගත්තම ඇයි මතක නෑ වොයිස් මට ඒක ඉතින් බොයිස් මම තව මගේ සුපිරි තැනක් තියෙනවා තැන්ට යමු මිෂන් එකක් ගන්න කලින් ළඟ තියෙන්නේ මොකද්ද ඔයා කියන්නේ ඉස්සර මේ වගේ ඉතින් කොල්ලෝ 10ක් 15ක් විතර ගන්න ලොබිය සෙට්ලා දැන් ඉතින් කොල්ලෝ නෑ අතර ඉන්න වගේ සෙට් එක ඉන්නවද බලන්න මට දැන් මතක් වුණේ මම හිතන්නේ නෑ කවුරු හරි ඉඳී කියලා කවුරුත්ම නෑ මේක මම ගොඩාක් ගැහුවේ හසායියත් එක්ක ඉන්න හසා මෙතන ඉන්න හසා නෑ දැන් බර සෙට් එකක් ඉන්නවද නෑ කවුරුත් නෑ හරි කමන්නේ නෑ බොයිස් මගේ අනිත් ප්ලේස් එක මේ මට හැමතැනම මේකේ මට තියෙන හැමතැනම මේ ප්‍රොපර්ටිස් හරි බිස්නස් තියෙනවා මේකේ හැමදේම කරලා අරගෙන තියෙන්නේ account එක මේ හැක්කේම නෙමෙයි සර්ව සාධාරණ විදිහට ගාලා මේ වර්ක්ෂොප් මේකේ ඇවිල්ලා මේ තට්ටු 3ක් තියෙන ඉස්සරම මේ පළවෙනි එකට යම් බෑ අම්මට සිරි කොහමද මේ මේව ඇතුළ මේ අයිස් පුළුවන් තරම් සැප දීලා තින්නේ මෙතන වැඩ කරන්නේ උන්ට අඩෝ කොහොමද කරන්නේ ඔසාවා එයි ගානක් ගන්න සිගරට් එකක් ගන්න ඉන්නවා ඉතින් අම්මට සිරි මේ තියෙන්නේ මගේ ප්ලේස් එක වොයිස් අනිතනින් වඩන් ගමු මේලා කෙන් බ්ලොක් ගේ වගේ වාහනයක් හරිද ඔකේ දන්නවනේ ඔයාලා කෙන් බ්ලොක් අපේ කෙන් බ්ලොක් නැති වුණා නේද හරි සුපිරිම ඩ්‍රයිවර් කෙනෙක් ඉතින් පොර මතකනේ පොරට ෆෝඩ් එකක් තිබ්බ මේක ඉතින් ඒ වගේ කියලා හිතලා හදාගෙන තිනවා මෙන්න වෙලා ලාන්සර් එකක් නේ ලාන්සර් එකක් වගේ එකක් තියෙන මේවා තියෙන ඇත්තනම කියලා නෑ මේක මේ ආමඩ්ඩා මේක වෙඩි තියන්නේ බෑ එළියෙන් කාට හරි මේ මෙතනින් ඉඳලා හිටලා එකක් දෙකක් වදිනවා මේක දොරවල් අරින්න බෑනේ මෙන්න මචන්ලා ඩෙත් රේස් බලලා තියෙනවද ඔයාලා මෙන්න ඩෙත් රේස් එකේ වගේම ආයෙත් මේක ගත්තා කියන්නේ මට ස්ට්‍රිකෝල් එකක් එනවා පොඩ්ඩක් ඉන්න බොයිස් ඉතින් බොයිස් මේක තමයි ඩෙත් රේස් එකේ කාර් එක වෙනවනේ එතන මේ මැෂින් ගන් දෙකකුත් ගහලා ඩීටේල්ස් කොහොමද වණ්ඩු මේකේ මේ කට් පාරේ ඇදී මේ ගිහලා හැප්පුණාද අපි මැරෙනවා මේ කටු වෙනලා මේ පිටිපස්සේ බැරියර් එකේ මේ විදිහටම දිනවා මේ ෆිල්ම් එකේ මේක ගලවලා විසික් කරනවා නේද ඒ තියෙනවා බොයිස් අන්න අතන තියෙනවා BM එකක් වගේ එකක් ගෝල්ඩ් කලර් මොකද පාට මම අද මේ වාහන ටික පෙන්නන්න යන්නේ කට්ටිය කැමති නම් ඉතින් බලන්න ඔතන අය බියන් බාන තව එක ෆෝඩ් එක දිනවා ගියර් 3යි දාන්නේ මෙන්න දිනවා ගියර් 3යි දාන්නේ සිවික් එකක් ඉතින් මට සිරි මේ බාන වර්ස් මාව පේන හැටි ඉතින් මේක තමයි රේට් රේසින් කියන්නේ GTA V එකේ එන්හාන්ස් එකේ ඒතකොට ගාන අපි මේ කණ්ණාඩි වගේ අපි පේනවා ඕ කලර් එක මේ අද මේ ගහලා දෙන්නේ මේක මේ මගේ නම ගහලා තියෙනවා පෙලක් වගේ මට මතක් වුණා දැන්
ඉතින් මේ ගියර් 3යි දාන්නේ බොයිස් මේ වෙනවනේ ඇතුලේ ඉන්ටීරියර් එහෙම සුපිරියර්ම දිනවා ආහා මෙතනක් තියෙනවා සුපිරි වාණ්ඩේ අම්මට සිරිගේ කලර් එක බලන්නකෝ මේක සුපිරිම කාර් එකක් මොකද මේ ලෙජන්ඩරි මොටෝ ස්පෝර්ට් කියන්නේ මේකේ තියෙන හොඳම එකේ වාහන තමයි ආහා මෙතනක් තියෙනවා BMW එකක් BM එකක් කියලා හිතමු ඉතින් ඒක නම් සැරටම ස්පෝර්ට් වගේ අර බලන්න මේක ඇතුළට නගින්න වෙයිද අපිට අම්මට සිරි බොයිස් කොහමද කොහොමද ඇතුළේ මේ දැන් මම රේස් කරොත් මේ පොරේ මේ 2 සීට් දෙකයි තියෙන්නේ බකට් සීට් ගහලා මීඩියා ප්ලේ එකක් තියෙනවා බයෝ මේ බලන්න බොයිස් මෙන්න ඇතුළේ ඔයාලට ඇහෙනවද එන්ජින් එකේ සද්දේ අම්මට සේමා නදිනා බොයිස් G wagon එක G wagon ඇතුළත් නැගලා බලමු අපි එහෙම තමයි තියෙන්නේ අම්මට ඒ ටයර් එකක් තියෙන ලොකුවට පේන්නේ නැහැ මොකවත් oh no වාණ්ඩගේ කලර් එක කොහමද වඩු ලයිට් එක මේ උඩ ලයිට් එක ඔන් කරන ක්‍රමයක් තියෙනවා බොයිස් මට මතක නැහැ ජීව ගන්න එකක් තියෙනවා හරි අපි මේ ටික බැලුවනේ අපි දැන් උඩට B1 එකේ බලමු මොනවද තියෙන්නේ කියලා මට ඔහෝ මේ මොකද්ද මේ ඒක නම් මිනුරාක් නෑ ඒ ඉතින් ආමඩ් වෙහිකල් එකක් හොඳේ අයි ෆුල් ආමඩ් මේකේ මේ RPG දෙක තුනක් ඇතුණා මුකුත් වෙන්නේ නෑ මේ මොකද ඩුකාටියක් වගේ එකක් තියෙනවා පැනිකල් එකක් වගේ මං හිතන්නේ මේ සුපිරි වණ්ඩියක් ඒක මෙලෝරක් මේ බලන්න බොයිස් මේ මොකද්ද මේ අර කොඩි දෙයක් තියෙනවද කවර මොකද මතක නැහැ බොයිස් මේක ඒ වගේ එකක් නේ මෙන්න දිනා බොයිස් ඩකා යනවා නම් කියාපු බාණ්ඩේ මෙතන තියෙනවා මේකත් සුපිරි දිනා හමර් එකක් හමර් භාගයක් මිලෝරක් නේ පිටිපස්සන මෙහෙම බලමු මේ ඉස්සරයි මෙන්න දින මං ආසම වණ්ඩිය මේක තමයි ඉතින් ට්‍රැකර් වලට ආස කොල්ලොන්ට මේ ගේම් එකේ තියෙන්නේ ඉතින් මේක තමයි ට්‍රේලක් තියෙනවා තව ට්‍රේලක් කියන්නේ ඒවා එකක් මේක තමයි හොඳකට තියෙන්නේ ඉතින් අද ෆුලි මොඩිෆයිඩ් මේ පිටිපස්ස නිකන් D1 එකක වගේ Kawasaki D1 තියෙන්නේ පිටිපස්සේ ටේල් එක මේ පැත්තට නිකන් වෙන මොකක්ද එක්ක වගේ බාජා එකක් වගේ බොන්න හරි අපි යන් ඊළඟ මේ B1 එකේ ඉන්නේ B2 යන් මගේ වත්කම බොයිස් මේ අදා හම්බ කරේ මේ මොකද්ද මේක මං අදලා තියෙන Nissan petrol එක වෙනුවට මේක මේ ඒ වගේ නෑ කොහොමත්ම වැඩි මේක තමයි තියෙන්නේ වගේ පෙනුමට හරි ළඟට හරි ගන්න පුළුවන් පොඩක් පාතයි ඒක පරණ වාහනයක් වගේ බලමු නේ ඇතුළට නැගලා මොන වගේද කියලා මේකේ ෆීලිං එක අම්මට සී පරණ කියලා නෑ බොයිස් පට්ට ස්මූත් මේවා එන්න දිනා බොයිස් වින් ඩීසල්ගේ වාහනේ වින් ඩීසල්ගේ ඔන්න මේවට වැඩි කැමතිද මේක මේ උඩ ඉස්සිලා ඉන්නේ මේකේ ලයිට් එහෙම මට මතකද රතු පාටයි මෙන්න මේකට කොල්ලෙක් දාගත්තා මෙතෙන්ට යන්නයි තියෙන්නේ තියාගෙන යන්න තමයි තියෙන්නේ මේ පිටිපස්සෙත් බාණ්ඩයක් තියෙනවා ඉස්සරහත් බාණ්ඩයක් තියෙනවා යුද්ධෙම ගියාපු බාණ්ඩෙ
මේ මොකද මේ උනේ ආතල් එකට ඉන්න ගමන් මේ පරණ අපේ ගෙදරට පරණ කාර් එකක් ගෙනාවා මේ මාච් K10 එකක්. ඒතර ඒක ආසාවට තමයි මේකේ පරණ වාහනයක් ඇද මේක හැච්බැක් නෙමෙයි. හැබැයි බොයිස් මෙන්න මේක දකිද්ද ඔයාලට මොකද්ද මතක් වෙන්නේ? මොකද්ද මතක් වෙන්නේ? මතක් වුනේ නැත්තම් ඔයාලා වැඩක් නෑ තිරසනික්. මේක දැක්කම මතක් වෙන්න ඕනේ නිකන් ලාවට හරි මොනස්ටර් රොන්ඩඩ් එක. BMW එක මේ BMW එක ගන්න නෙමෙයි වගේ. එනකොට මේ ලයිවරි එක. ඒ වගේමයි ටිකක්. මට මේ මොකද්ද මේ? මෙහෙම තිබ්බද මට? පොච්චි මේ රොකට් වගේ. පිටිපස්සෙන් නයිස් ගයි එක සුපිරි. ෆියුචර් ලුක් එකක් තියෙන වාහනයක්. මේ ෂොකට් බලමු ෂොකට් මට මේක නිකන් අර නිකන් චිල් එකට යන්න වගේ නිකන් ඔය කොල්ලොත් එක්ක එහෙම තියෙන එක. අපි මේ ඉන්නේ ඊයේද බී? B2 අපි ඔක්කොම බලලා බොයිස් වාහන ඔක්කොම බලලා අපි දැන් ගමු මොකක් හරි මෙතන එකක්. අපි මේක ගමු මේ වින් ඩීසල්ගේ වාහනය. කොහොමද බොයිස් තුල පේනවනේ ඉතින් ක්ලාසික් ලුක් එක කොහොමද සද්දේ? මේ ඔක්කොම මම හරි රතු තමයි ගහගෙන ඉන්නේ බොයි. ලස්සන දෙලවන්න ඕන බොයිස්. කොහොමද බොයිස් මේකේ කලර් එක මේ කොහොමද රේඩ් රේසින් එක එනකොට ඔන්න බොයිස් මම පොඩි වැඩක් පෙන්නන්නම් මේක ඔයාලට. පුළුවන් ඒද බලමු. මේක නෙමෙයිද? කොහොමද වාණ්ඩු? ආයෙත් එන්න මේ පාර හොඳයි. ඉස්සිලා එන්න බොයිස් ඉන්න බලන්න අපි මේ try එකක් දෙන්න. මේ පානුවේ එදුනා බොයිස් බලමු අපි මේකේ කොච්චර යන්න පුළුවන්ද කියලා. රෑලවත් යමුතු කික් එකක් තියෙනවා පොඩ්ඩ. මේ අත සද්ද නම් කියලා වැඩක් නැහැ. නියමයි ඇතු සුපර් චාර්ජර් එකේ සද්ද එනවද ඔයාලට? අපි දැන් මේ විදිහට යම් බොයිස්. මම්මෝ බොයිස් මෙතන එයාපෝට් එකට තියෙන එයාපෝට් එකට දාගමු බලන්න මේ. අපිට කිසි අවුලක් නැතුව මේ ගියහැකි මං හිතන්නේ. මේක දොර අරින්න නැති ඉතින් අරින්න නැද්ද ඔය දොර? මට සිරි කොල්ලට දොර අරිනවා දන්නවනේ ඉතින්. නා බොයිස් අපි එයාපෝට් එකට ආවා. බොයිස් ගේම් එක නම් මේ අලුතෙන් මාරම ලස්සනයි අයියා. බලමු බොයිස් මේකේ টොප් ස්පීඩ් කොහොමද කියලා. මේ බලන්න බොයිස් මීටර කට්ට මේ.
යනවා 100 100 යන්නේ 120 විතර යනවා. මේක නම් එච්චර වේගය යන්නේ නැති පාට. ඕ බ්‍රේක් බාන්න boys. මේ පැත්තට ට්‍රක් එකක්. boys break. Now boys අදට අපි මේකෙන් අයින් අදට අපි යමු boys මේකේ හැඩ පොඩ්ඩක් නවත්තලා මේ GTA එක මේ අලුත් එකක් අලුත් ගේම් එකක් වගේ මේ අලුත් ෆීචර්ස් උත් එක්ක බලන්න ලස්සන මේක මේ අපිට දැම්ම හැකි මේ manage vehicle control vehicle organization vehicle preferences කොහොමද voice මාරම ලස්සනයි එහෙනම් boys අපි පස්සේ හම්බෙමු මේ අපි ඔප්පේනවා එහෙනම් කොහමද එහෙනම් මේ මොකක් කරේ තියෙනවා මේකට මේ මම මතක නැහැ ටන්ට් එකක් දාන්න පුළුවන් එදින්නේ එහෙනම් boys අපි සෙට් වෙමු නවණ්ඩිය ඔක අපිට වෙනස් කරන්න පුළුවන් එහෙනම් අපි ආයෙ දවසක හම්බෙමු ගේම් ප්ලේ එකක් අද නිකන් පොඩ්ඩක් මේ ගේම් එකට ආව විතරයි මම කාලෙකින් ඉතින් ඉස්සරහට ගේමු එහෙනම් see you bye මතක ඇතුව ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් එකක් දාලා කියන්න මොකද්ද හොඳ නරක එහෙනම් අපි ගියා see you